හොඳයි මේ පින්වතුන් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා අපට ගෞරවනීය ස්වාමින් වහන්සේ පුටුවක ඉඳ ගැනීමෙන් උච්චාසයන මහාසයන සිල්පදය බිඳෙනවාද කියලා. ඒ කියන්නේ පොහොය දිනවල සිල් සමාදන් වුණු උවසු උවසියන්ට ඇතිවන ගැටලුවක් තමයි බොහෝ වෙලාවට මේ උච්චාසයන මහාසයන ශික්ෂාපදය කුමක්ද කියලා. මෙතෙන්දී සලකන්න ඕනේ පින්වත්නි දැන් මොකක්ද මේ උච්චාසයන කියලා කියන්නේ? කොපමණ උස් වෙන්න ඕනද? විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ පුටුව තබා ඇති භූමියේ සිට. ඒ කියන්නේ අපි හිතමු පොළවේ ඉඳලා. පොළවේ ඉඳලා මධ්‍යම පුරුෂයෙකුගේ රියනට වඩා, ඒ කියන්නේ අඟල් 18කට වඩා උස ඇති පුටු තිබෙනවා නම් ඒව තමයි උච්චාසයන වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕන. දැන් මේ පුටුව ගත්තාම පුටුවේ ලෑල්ලට යටින් තියෙනෝනේ අටනිය නැත්නම් හරස් දණ්ඩ කියලා එකක්. හරස් පොල්ල. මෙන්න මේ පොළවේ ඉඳලා අටනිය දක්වා. ඒ කියන්නේ පුටුවක සාමාන්‍ය මේ ලෑලි ටික හයි කරන්න ගහලා තියෙනෝනේ මෙහෙම වටේට ප්‍රේම් එකක්. අන්නේ ප්‍රේම් එකට. එතකොට පොළවේ සිට ඒ ප්‍රේම් එක දක්වා උස අඟල් 18කට වඩා වැඩි වුණොත් මධ්‍යම පුරුෂයෙකුගේ රියනට වඩා වැඩි වුණොත් අන්න ඒ පුටු ඒ ආසන තමයි පින්වත්නි ඒ ඇඳවල් ආදිය තමයි උච්චාසයන සංඛ්‍යාතයට යන්නේ. නමුත් රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ දක්වනවා ඔය පොහොය දිනේ පොතේ වර්තමානයේ එවැනි ආසන ලංකාවේ දක්නට නැත. ඒ නිසා උච්චාසයන මහාසයන සිකපදේ බිඳෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් වර්තමානයේ තිබෙන අපේ ලංකාවේ තියෙන පුටු වර්ග සියල්ලම මේ පොළවේ ඉඳලා අඟල් 18ට වඩා අඩුයි. ඒ නිසා පුටුවක ඉඳගත්තොත් ඒ පුටුව අර අඟල් 18ට වඩා උස ආසන වුණොතින් තමයි ගැටලුව වෙන්නේ. වර්තමානයේ එවැනි ආසන ඇත්තේ නැති නිසා උච්චාසයන මහාසයන ශික්ෂාපදේ කියන උච්චාසයන ශික්ෂාපදේ බිඳින්නේ. දැන් මහාසයන කොටසත් අපි බලමු මොකද්ද මහාසයන කියලා. මහාසයන කියලා කියන්නේ බොහෝමේ සැප පහසුව පිණිස හදපු ආසන වර්ග 21ක් පිළිබඳව විනය පිටකේ දක්වලා තියෙනවා. දැන් මේවයින් වර්තමානයේ බොහෝ ඒවා භාවිතා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය අඟල් 4ක් සහිත බැටළු ලොම් යෙදූ ආසන ඊළඟට කොටි හම් යෙදූ ආසන ආදි වශයෙන් ඔන්න ඔය වගේ අතීතයේ සඳහන් කරලා තිබිච්ච ආසන වර්ග වර්තමානයේ භාවිතා වෙන්නේ. ඊළඟට පුළුන් යෙදූ කොට්ටවල ගුදරිවල ඉඳගත්තොත් ඔන්න මහාසයන සිකපදයේ බිඳෙනවා. ඒ නිසා ඔළුවට තිබ්බට කමක් නැහැ. වාඩි වෙන්න පුළුන් කොට්ට භාවිතා කරන්න එපා. ඊළඟට තමයි වර්තමාන දැන් මේ පොත්වල සඳහන් වෙලා කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේ පනවලා තිබුණ නැති වුණත් සැප පහසුව පිණිස හදපු ස්ප්‍රින් මෙට් ඒ වගේම කුෂන් පුටු ආදිය තිබුණොත් අන්න ඒවායේ වාඩිවීම මහාසයන සිකපදයේ බිඳීමට හේතු වෙන්න පුළුවන් කියලා රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ දක්වනවා. ඒ නිසා ඒවා පිළිබඳව සැලකිල්ලට භාජනය කරලා ඔය උච්චාසයන මහාසයන සිකපදයෙන් තමන් ප්‍රවේශම් වෙන්න ඕන. එක්තරා දවසක මම දැක්කා මහාචාර්යවරයෙක් පොහොය දවසක බණක් කියනවා. ඒ මහාචාර්යවරයා කියනවා සයන කියලා කියන්නේ නිදා ගැනීමය. එතකොට මේ පුටු සම්බන්ධයෙන් කතාවක් නැත. සීල් සමාදන් වෙලා නිදා ගන්න එපා කියන කාරණාවයි මෙතන තියෙන්නේ කියලා සඳහන් කරනවා. නමුත් මතක තියාගන්න ඕන සයන කියන කතාවෙන් ආසන පිළිබඳව තමයි දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක විනය පිටකේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඔය ආසන 21ක් පිළිබඳව ආසන්දි තුලිකා පටලිකා ආදී වශයෙන් විවිධ ආසන වර්ග ගණනාවක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු අර්ථය මිස මහාචාර්යවරුන්ගේ ගිහියන්ගේ අර්ථ නොගත යුතුයි. මෙතන කතා කරලා තියෙන ඍජුවම ඒ උස් අසුන් මහ අසුන් පිළිගැනීමෙන් වැළකීම තමයි මෙතන මේ කාරණාවදී දක්වන්නේ. එතකොට බීතියට බියට පත්වන්නට එපා. ලංකාවේ වර්තමානයේ තිබෙන ඔය ප්ලාස්ටික් පුටු ආදිය උපාසකම්මලාට පාවිච්චි කරන්න තියෙන පුටු ආදී වාඩි වුණා කියලා ශික්ෂාපදය භේදනය වෙන්නේ නැහැ. අපි දැන් සමහර ධර්මදේශනාවලට පොහොය දවසේ වැඩියාම ඇත්තටම දැන් පැය 4ක විතර ධර්මදේශනාවක් අපි සිද්ධ කරනවා. ඒ වෙලාවේ සමහර විහාරස්ථානවල
උපාසිකාවෝ එහෙම නැත්නම් ඉතින් ඉන්න කවුරු හරි ඔය වයසක උදවිය තීරණය කරලා හැමෝටම කියනවා බිම ඉඳ ගන්න කියලා. බිම ඉඳ ගන්නගෙන කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ සිල්පදේ බින්දෙන්නේ නැත්නම් ඒක අතිධාවනයක්, අනවශ්‍ය දෙයක් කිරීම. ඒ නිසා තමයි මම මේ කියන්නේ මේ කාරණා නිවැරදි වෙන්න ඕන නිසා පින්වත්නි. එහෙම සිල්පද බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් මේ වැරදියට අරගෙන මේක බිම ඉඳගත්තා කියලා. ඒ බිම ඉඳගත්තාම තියෙන ගැටලුව තමයි දැන් පැය 4ක් විතර මේ පුද්ගලයාට මේකේ බිම ඉඳගෙන බණ අහන්න බෑ. එතකොට අවධානය පිට යනවා. කකුල් වලට අවධානය යනවා. ඊට පස්සේ ශරීරයේ තියෙන අපහසුතාවයන් වලට හිත යනවා. එතකොට අර ධර්ම ශ්‍රවණය කියන එක බාධා වෙනවා. දැන් ඇත්තටම සිල් සමාදන් වුණේ මොකටද? අන්නේ ප්‍රධාන කෘත්‍යය ධර්ම ශ්‍රවණය කළ නිවන් දකින්නවා කියන භාවනා කරගන්නවා කියන කෘත්‍යය කරගන්න අපහසුත් වෙනවා. ඉතින් අපි තුමු සමහර වෙලාවට වයසක අම්මලා සමහරට බොහොම ගිලන් වෙච්ච අය. ඉතින් පුටුවක ඉඳ ගන්න උවමනාව තියෙනවා. හැබැයි වයසක අය කියනවා නෑ නෑ සිල්පද බින්දිනවා ඔහොම ඉන්න එපා කියලා. ඒ බයට මොකද කරන්නේ? එහෙම නැතුව ඉන්නට උත්සාහ කරනවා. ඒ නිසා මේවා නිවැරදිව තේරුම් ගැනීම තුළ ධර්ම ගරුත්වයට හානියකුත් නොකර තමන්ට පුළුවන්කම තිබෙනවා නිසි ලෙස ශික්ෂාපද ભેදණයෙන් තොරව සිල් රැක ගන්නට අවස්ථාව තිබෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.